තව අමනුෂ්‍යෙක් දැක්කා. ඒ අමනුෂ්‍යයා මොකද කරන්නේ? අසුචි වලක ඔළුව සමග ගිලිලා. දැන් අර ගිලිලා ඒ අසුචි වලේ ගිලිලා ඉන්නේ පුද්ගලයා දැසින්ම අසුචි ගුලි කර අසුචි කකයි. දැන් අරයා මොකද කළේ? ගිලිලා. දැන් මෙයා ගිලිලා ඊට අමතරව අසුචි ගුලි කර කකයි. බුදුරජාණන් දැක්කා. දැන් බලන්න මේ මිනිස් ලොව හොඳට කාලා හිටපු අය තමයි. හොඳට බීලා හිටපු අය සමහර නේ. හොඳ සැපවානවල ආව කීපු අය හොඳ ගෙවල් වල ආපු කීපු අය සමහර දුක්පත් වෙලා හරි පොළොවට කාලා බීලා ඇදලා හිටපු අය. දැන් මොකක්ද කරන්නේ? ඌරන්ගේ ප්‍රියතම කෑම මොකක්ද? කුකුලන්ගේ බල්ලන්ගේ ප්‍රියතම කෑම මොකක්ද? එතනම කනවා කියලා හම්බුනොත් එන්නේ. ඌරු බල්ල කුකුළු කෑම ටිකක් හොයාගෙන යනකොට අසෝධිය හම්බුනොත් එතනම කනවා. ආසා දෙකක් දේවතාවක් හිතන්නේ නෑ. ඒ වාසෙන්නේ මනුස්ස ලෝකේ හොඳට කාලා බිලා හිටපුවා. දිව්‍ය ලෝකේ සුධා භෝජනේ අනුභව කරලා හිටපොය. බබලොන සමාධිමත් ප්‍රීතිමත් සිතින් හිටපොය. අන්තිමේදී හේතු විපාක කරන්නේ විපාකය. පාපිතය ඒකයි පව කරන්න එපා කියලා. දැන් බලන්න මේ සිදුවීම් එකක්වත් ඔපකරන හිතලා කියන දේවල් අනුමාන කරලා කියන දේවල් අස්පනා පිට විඳවනවා ඉන්නවා. ඒකට විනෝද පුද්ගලයක් ඉන්නවා. එයාගේ පාස් හේතුව කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා ඔය අසුචිකකා මුලි කරගෙන ඉන්න සත්‍යය ඒ වේදනාව මුල් කරගෙන කෑ ගහන විලාප දෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් මේ වෙනවා පුදුමයි. මේ පව කරලා දුක් විඳින සත්‍යෝ ඉන්නවනේ කියලා බුදුරජාණන් වහන්සේට හිතුණා. මෙබඳු ආකාර වූ යක්ෂ උපතකුත් තියෙනවනේ කියලා භාග්‍යවතුන් වහන්සේට හිතුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සංඝයාට කියා ඉන්න පින්වත් මහණෙනි ඔය සත්‍යය කියන්නේ අසුචි වලේ වැටිලා ඒක දක්වාම කිරිලා අසුචි ගුලි කර කකා ඒ මුල් කරගෙන තියුණු කටුක අප්‍රමාණ කායික මානසික දුකක් විඳ කෑ ගහ වේදනාවෙන් විලාප දෙන ඒ සත්‍යය බුදුරජාණන් වහන්සේ වදාළ ওই සත්‍යය මේ රජගහ නුවරම හිටපු බ්‍රාහ්මණයෙක්. ඒක ලොකු දුරක් නෑ. ඒ රජගහ නුවරම හිටපු. ඔහු කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ බුදු සසුනේ වැඩ සිටි භික්ෂු සංඝයාට දානයකට ආරාධනා කළා. කවුද? මේ නිවිදම සංඝ. ඊට පස්සේ භාජන අසෝචි වලින් පුරවලා බලන්න මිනිස් හිතේ පිරේ. නිවන දක්වා යන්නේ ඒ හිත හදාගත්තොත්. දානට කල් වෙන. දැන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ සංඝයාට ගිහිලා දානට ආරාධනා කළා. දාන භාජන වලට මොනවද මේ හිස් පුරුෂයා පිරේ? අසෝචි පුරවලා වඩින්න කියලා කල් දැක්වුවා. දැන් හරි. මොකටද? ඊට පස්සේ සංඝයා වැඩියට පස්සේ කියනවා මේ බ්‍රාහ්මණයා ඔය තියෙන්නේ කෑමනේ මොනවද පිටේ? බලන්න මේ මිනිස් ලෝ ඉපදෙච්ච අය. මිනිස් ලෝ උපදින්න කෙනෙක් මොනවද කළාද? සතරේ දන් දීලා පින් කරගෙන සිල් දැකලා පින් කරගෙන තවත් පින්කම් කරගෙන තමයි මිනිස් ලෝකෙ උපදින්නේ. දැන් මොනවද මේ කරන්නේ? මිනිස් ජීවිතයට ගැලපෙන සුගතිය උපතට ගැලපෙන දේවල් මේ නෑ. සුගතියට සාපයක් වෙච්ච විදියන්නේ මේ කරන්නේ. දැන් මේක ඕන තරම් කණේ කයත් කැමති නම් අරගෙන
යන්නේකයි ඇත්තේ කියලා මේ බ්‍රාහ්මණය කාටද කියන්නේ? मैं बनंद काश्यप बुදුරජාණන් වහන්සේ බුදු කෙනෙකුත් මුණ හේතු කාලේ මාර්ගඵලලාභී සංඝයාත් මුණ හේතු කාලේ කොච්චර දුර්ලභ සම්පත්තියද මේ දෙකම තිබිලා කීවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් මහණෙනි ඔය පුස්තිලයා ඒ කර්ම විපාක වශයෙන් ඔය පුස්තිලයා කියන්නේ සෝචි වලේ जिला असूची गोली कर का ए मूल करගෙන තේරුම් කටුක මානසික කායික මානසික දුක විඳින්න ඉන්නේ සත්‍යය. අවුරුදු 100 ගණනක් අවුරුදු 10 ගණනක් අවුරුදු ලක්ෂ ගණනක් නිරී ලැබුණා අර දුක් විඳින්න. හේතුව මොකද්ද? සංඝයාට සාහනට ආරාධනා කළා අසෝචි බලන්න එහෙම දේවල් මිනිස්සු කරනවද? නිකන් නැහැ බ්‍රහ්මයි. එහෙනම් මේ කරලා තියෙන්නේ කෙලෙස් සහිතකේ සතර අගතිය සුතුසේ සිටේ ප්‍රත්‍යඥ හිතේ බාල හිතක් නැතිනේ. එයාගේ මේ දේවල් තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආදාලා ඔය පුද්ගලයා අවුරුදු 100,000 ලක්ෂ ගණන් නිරේ ඒ කර්මයේ විදෝලා अंतिमें एक पापे इतो विपाक विदवंतයි වෙ විදිහේ උපත ලබාගෙන මොනවගේ උපතක්ද? අසෝචි වලේ එක දක්වාම නිල්න මණ්ඩලෙ ඉපදිලා ඒ අසෝචි වලේ මාසෝචි ගුලි කර කතා ඔය විදවන ජීවිතේ අර ගුරු සුඛර්මයේ කියවල තමයි වෙන්නේ ඒවන්නේ. ඒකට අපේ සංස්කාරය අපි කොච්චර ඉන්නද ඔබතේ ඉන්න බැරිද? පුළුවන්. මොකද අවිද්‍යාව පත්‍ය සංකාරය. බුදුරජාණන් වහන්සේ මේවා පෙන්නලා දෙන්නේ මේ වගේ පවුකම් කෙරෙන්න පුළුවන් හිත කරන්න ඒ පාප කෙනෙකුට සීමානික නෙමෙයි. කෙලෙස් සහිත, උපාදාන සහිත, බන්ධන සහිත, සංයෝජන සහිත, ආශ්‍රව සහිත කල්යාණ මිත්‍රත්ව නැති සද්ධර්ම නැති බාල නොවන මොද කෙනෙකුට මේ විපාක මේ අනුතර වෙන්න පුළුවන්. අකුසලේ ආදීනව හේතුඵල වශයෙන් කියලා දුන්නකොට එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මේවා ඇවට පස්සේ මොකක්ද හිතන්න ඕනේ මම නම් එහෙම සතර අගතියත් එක්ක මේක යන්නේ මොකද මිත්‍යා දෘෂ්ටියත් එක්ක මේක යන්නේ පාප මිත්‍ර ඇතුළත් එක්ක මේක යන්නේ. එතකොට මේ ධර්මයේ තියෙන්නේ මොකද? මෙන්න මේ විදිහට අකුසලේ මුල් ආදීනව මෙයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක දැන් මම පෙන්නලා දෙනවා. ඕගොල්ලෝ හිතන්නේ කවුද? මම මේ වගේ අකුසල් මුල් කරගෙන සතරේ වින්දා ආයෙත් මම නම් මේව දෙයක් කරන්න දෙන්නේ කිරෙන්න දෙන්නේ නැහැ කියලා සංවර වෙන්න. ඒ ප්‍රශ්නේ ඒ අපිට දෙන්නේ නැහැ කියලා. සාරින්ද්‍ර මේටි දැන් බලන්න අපිට මේ කාරණේ කියලා දෙන්නකොට තව 100,000 ලක්ෂ ගණනක් ඒ දුකට පිළිස පත් වෙනවා. ඒක දෙන්නේ කවුද? එයාලද අපිට? අපි. ඒ කරුණ සංවේගවත් කරගෙන අපි ඒකෙන් වළකින්නද මහන්සි ගන්න ඕනේ. ඒ කාරණේ අපි කරලා විදොත් සමාදා ගන්න. කොම්බල කල්යාණ මිත්‍රත්ව කළ ධර්ම ශ්‍රවණය කළ නොනේ මුත්තව සාසනික වශයෙන් පෙරවදේ පැහැදිලි වැඩි කරගන්න. සිල්පද ආරක්ෂා කිරීම වැඩි කරගන්න ඕන. ඊළඟට දහම් දැනුම වැඩි කරගන්න ඕන. දහම් දීම වැඩි කරගන්න ඕන. පින්කම් කරගෙන වැඩි කරගන්න ඕන. ප්‍රඥාව වැඩි කරගන්න